යුක්ත කලම් ඉන්රු සුත්තුරාතන යුද්ධයේ සෙවනැල්ල පහව ගිහිලා තියෙන මේ මොහොතේ සාමයේ දොරටු විවෘත වෙලා තියෙන්නේ. ඇත්තටම මේ රීජ පාක් එක හරිම ලොකු ප්‍රොජෙක්ට් එකක්. යාල්පාණම් මන්දෙච්චෝ නල්ලු කෝවිල් පොහටි එපරි. සිංහල පොඩ්ඩක්වත් බෑ. Rocky Cave. එහෙමත් නැත්නම් පේදුරු තුඩුව. This is Miss Traveller Tamasha's Diary in Jaffna. Miss Traveller. Explore. Revive. Discover. වණක්කම්. උතුරු පළාතේ අගනුවර වන යාපනය තමයි අද මගේ travel destination එක. මේ පෞරාණික නගරයේ travel කරන්න මගෙත් එක්ක එකතු වෙන්න. මේ Miss Traveller Tamasha's Diary. Let's travel together. This is Miss Traveller Tamasha's Diary in Jaffna. Miss Traveller, Tamasha's Diary. මන් දැන් මේ ඇවිල්ලා ඉන්නේ යාපනයේ කදුරුගොඩ විහාරස්ථානය නරඹන්න. ඉතින් යාපනයේ අපිට සංචාරය කරන කෙනෙකුට හරිම සීමිත සංඛ්‍යාවක් තමයි බෞද්ධ විහාරස්ථාන දැක බලා ගැනීමේ හැකියාව ලැබෙන්නේ. ඒ අතරින් මේ කදුරුගොඩ විහාරස්ථානයට විශේෂ ස්ථානයක් හම්බ වෙනවා. හේතුව තමයි මේ විහාරස්ථානයට පුරා විද්‍යාත්මක වටිනාකමක් ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන තියෙන සුවිශේෂම කාරණාව මෙතනට බුදුරජාණන් වහන්සේ එක්වරක් වැඩම කරා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ මෙතනට වැඩම කරා කියලා පිළිගැනෙන්නේ එහෙමත් නැත්නම් විශ්වාස කරන්නේ චුල්ලෝදර මහෝදර රජවරුන්ගේ ගැටුම සමනය කරන්න පැමිණි අවස්ථාවේදී විවේකී සුවයෙන් මෙන්න මේ ස්ථානයේ වැඩමවා සිටියා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. විහාරස්ථානයේ ඉදුණාය විශ්වාස කරන්නේ දේවානම් පියතිස්ස රජ සමයේදී. ඉතින් මෙහි ස්තූප කීපයක් ඕගොල්ලන්ට දැක බලා ගැනීමේ හැකියාව ලැබෙනවා. කුඩාම ස්තූපයේ විශ්කම්භය ගැන කතා කරනවා නම් අඩි 8ක ප්‍රමාණයක් අපිට දැක බලා ගැනීමේ හැකියාව ලැබෙනවා. විශාලම ස්තූපයේ විශ්කම්භය අඩි 23.5ක ප්‍රමාණයකින් තමයි යුක්ත වෙන්නේ. මෙම විහාරස්ථානයේ රහතන් වහන්සේලා 69ක් වාසය කරලා තියෙනවා. ආහාර විෂබීම හේතුවෙන් උන්වහන්සේලා අපවත් වී තිබෙනවා. උන්වහන්සේලාගේ භෂ්මාවශේෂ මගේ මේ පිටිපස්සෙන් දක්නට ලැබෙන ස්තූපවල තැන්පත් කරලා තියෙනවා කියලා තමයි අතීතයේ ඉඳන් අද වෙනකන් විශ්වාස කෙරෙන්නේ. ඒ වගේම අනිවාර්යයෙන්ම කියන්න ඕනි කාරණාවක් තමයි මේ කලාපය පුරා විද්‍යාත්මක කලාපයක් විදිහට නම් කරලා තියෙනවා. Miss Traveller, Tamasha's Diary.
මම දැන් ඇවිල්ලා ඉන්නේ කීරිමලේ පොකුණට. යාපනයේ සංචාරය කරන හැම දෙනාම අනිවාර්යයෙන්ම කීරිමලේ පොකුණට ඇවිල්ලා නාන්න අමතක කරන්නේ නැහැ. සාමාන්‍ය විශ්වාසයක් වගේම ඇදහිල්ලක් තියෙනවා. කෙනෙකුට යම්කිසි රෝගයක් තියෙනවා නම් ඒ රෝගය සුවපත් වෙනවා කියලා මේ පොකුණෙන් නෑවට පස්සේ. අපි හැමෝටම ඉතින් විශ්වාස ඇදහිලි තියනවනේ නේද? ඉතින් මේ කීරිමලේ පොකුණ පිහිටලා තියෙන්නේ මුහුද ආසන්නයේමයි. ඉතින් මේ මුහුදු ජලයයි උල්පත් ජලයයි වෙන් වෙන්නේ මෙන්න මේ බැම්මේ. Miss Traveler, Tamasha's Diary. Halo. நான் தமிழ் தெரியாது. ආයුබෝවන්. வணக்கம். Miss Traveler, okay? Yes, okay. நீங்கள் பார்ப்பது Miss Traveler Tamasha's Diary யாழ்ப்பாணத்தில். ඉතින් මාත් එක්ක හම්බෙන් හරි හිතවත් වෙච්ච මේනකා මට ආරාධනා කරනවා ඒගොල්ලන්ගේ ගෙදරට එන්න කියලා. ඉතින් අපි ගිහිල්ලා බලමු මොකද මම අද බලාපොරොත්තු වෙන්න ආවේ මොවුන්ගේ ජීවන රටාව උන් කොහොමද ජීවත් වෙන්නේ උන්ගේ කැම බීම මේ දේවල් ගැන කතා කරන්න. ඉතින් වෙලාව ලැබෙයිද දන්නේ නැහැ. අපි ඉතින් ඒගොල්ලන්ගේ ගෙදරට තමයි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. නියම වත්තක් තියෙනවා. මේන කාලා වගේ අය සිවිල් යුද්ධෙනුත් බැට කාලා තමන්ගේ ජීවන අරගලනුත් මේ විදිහට බැට කනවා. ඇයටත් වෙන් වෙච්ච ඇගේම කතාවක් තියෙනවා. මිස් ට්‍රැවලර් තමාෂාස් ඩයරි මගේ වැඩසටහන හරහා මම හිතුවා පුංචි වෙලාවක් වෙන් කරන්න ඕනේ මෙයාලා වගේ අයත් කියලා. මගේ මේ යාපනයේ සංචාරයේදී. ඉතින් යාපනයේ සංචාරයේ අතරතුරේදී පෞද්ගලිකව මට දැනෙච්ච හැඟීමක් තමයි මේ වගේ අය කොයිතරම්නම් මේ ප්‍රදේශවල ජීවත් වෙනවද? දිරිය කාන්තාවක් විදිහට තමන්ගේ පවුල ගොඩනගන්න තමන්ගේ පවුල දියුණු කරන්න කොයිතරම්නම් ධෛර්යවන්ත කාන්තාවන්ද මෙයාලා. ඉතින් ඇගේ කතාව අපි ඇගේ කටින්ම අහලා බලමු මොකක්ද කතාව කියලා. நாங்கள் 6 பிள்ளைகள் 5 பிள்ளைகளோட இங்கே இருக்கிறோம். வேலை கண்டு வந்து இங்கே கஷ்டமாக இருக்கிறோம். எங்களோட மனுஷன் கொஞ்சம் இல்லாமல் இருக்கிற நடக்க மாட்டார். மகள் திருமணம் செய்து மூத்தவா எங்களுடன் அவன் கொஞ்சம் கஷ்டமாக இருக்கிறா. மகன் ஒரு ஆள் இப்போ அவற்ற பிளவினத்தால் கொஞ்சம் அவற்ற செயின் கொஞ்சம் மாறுத்தான்னு சொல்லி தூங்கி இறந்துட்டார். அவர் இறந்து போய் இப்போ 9 மாதம் எங்களுக்கு. இந்த ஒரு மகன் இருக்கிறார், மகள் ஒரு ஆள் படிக்கிறார். எங்களோட குடும்பம் கொஞ்சம் நாங்கள் கவர்மெண்ட் வேலை என்றாலும் எங்களுக்கு இப்போ அந்த ஒரு தராத்தில் நாங்கள் இல்லை. கொஞ்சம் வறுமை கூட்டுக்குள்ளே போய் கண்டிருக்கிறோம். உங்களை கண்டது எங்களுக்கு ஒரு பெரிய சந்தோஷம். இதுவரையும் எங்களுக்கு கஷ்டம்னு சொல்லி இங்கே யாரும் வந்து கேட்டதில்லை. ඉතින් අය ප්‍රකාශ කරන විදිහට අයගේ දරුවන්නුත් මේ වෙනකොට මිය ගිහිල්ලා තියෙනවා ඇති වෙලා තියෙන ප්‍රශ්නත් එක්ක. ඉතින් හරිම අමාරුවෙන් තමයි ඔවුන් තමන්ගේ ජීවිතය ගැට ගහගන්නේ. ඉතින් අපි පුළුවන් විදිහට මේ වගේ අයට උදව්පකාර කරන්න අවස්ථාවක් කරගන්න ඕනේ. මං හිතන්නේ ಜಾති ભેදයක් තොරව අපි කරගන්න පුණ්‍ය කර්මයක් නේද? ඉතින් ඊටාම ආදරෙන් අය ඔබෙන් ඉල්ලා සිටිනවා හැකියාවක් තියන අය ඇගේ ජීවිතය ගැට ගහගන්න, ඇගේ පවුල නඩත්තු
කරන්න යම්කිසි මුදලකින් ඔබට උපකාර කරන්න පුළුවන් නම් ඇය මේ වෙලාවේදී ඇගේ දුරකථන අංකය සඳහන් කරන්න කැමැත්තෙන් ඉන්නවා. ඔබට හැකියාවක් තියෙනවා නම් ඇයට උදව් කරන්න මේක තමයි හොඳම අවස්ථාව. සෙවරලවත්තිනාල මේ වෙලාවේ අය සංවේදී වෙලා ඉන්න නිසා මං හිතන්නේ අයට දුරකථන අංකය කියන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ වෙලාවේදී තිරේ දිස්වන දුරකථන අංකය හරහා ඔබට හැකියාව තියෙනවා මේනකව සම්බන්ධ කරගන්න. ඒ හරහා හැබැයි අයට කතා කරන්න නම් හැකියාව තියෙන්නේ දමිළ භාෂාව. ඉතින් දමිළ භාෂාවෙන් අයව ආමන්ත්‍රණය කළා යම්කිසි උදව්වක් ඔබට කරන්න පුළුවන් නම් අනේ මේ මේනකාලා වෙනුවෙන් පුංචි උදව්වක් අපි කරමු. මොකද ඔවුන් එදා ඇත අතීතයේදී යුද්ධෙන් බැට කාලා දැන් මේ වෙලාවේදී තමන්ගේ පවුල නඩත්තු කරන්න මේ වගේ කාන්තාවක් තරුණ කාන්තාවක් මේ දරණ අරගලේ මේ දරණ යුද්ධයට අපි අනිවාර්යයෙන්ම උදව් කළ යුතුමයි. ඉතින් අපි අපිට පුළුවන් විදිහට උදව්වකුත් කරනවා. ඉතින් ඔබට ආරාධනා කරනවා මේ ඇයට උදව් කරන්න හොඳම අවස්ථාව. எங்களோட கஷ்டத்தை கேட்டதுக்கு பெரிய நன்றி. நாங்கள் உதவியை எதிர்பார்க்கல. நீங்கள் எங்களோட வீடேறி வந்து எங்களை ஒரு கடவுள் மாதிரி எங்களோட வீட்டுக்கு வந்து எங்களோட கஷ்டத்தை வெளியில் கொண்டு வந்ததுக்கு எங்களுக்கு பெரிய மெத்த கடவுளுக்கு நன்றி சொல்கிறோம். අපේ ශ්‍රී ලාංකික අනිවාර්යයෙන්ම සංවේදී. ඒ නිසා මේනකා බය වෙන්න ඕනි නැහැ. අනිවාර්යයෙන්ම අපේ කට්ටිය අයට උදව් කරයි කියලා බලාපොරොත්තුවක් මටත් තියෙනවා. Miss Traveler, Tamasha's Diary. මම සති ගණනාවක් මිස් ට්‍රැවලර් තමාෂාස් ඩයරි මාගේ වැඩසටහන් මාලාව හරහා ඔබව යාපනය පුරා සංචාරයකට රැගෙන ගියා. යාපනයේ එම සංචාරය අදින් නිමා වෙනවා. කුරුරු යුද්ධයකට පසු යාපනයේ උදානයත් එහි සෞන්දර්යයත් සමාජ ආර්ථික ප්‍රගමනයත් දකුණේ ජනතාවගේ හදවතට එක් කරමින් උතුරත් දකුණත් හෘදයාංගමව සමීප කරවීම මෙම යාපනය සංචාරයේ මාගේ අරමුණ විය. එය කොතරම් සාක්ෂාත් වුණාදැයි විමසීම ප්‍රේක්ෂක ඔබ සැමට බාර කරමි. මෙම කර්තව්‍ය තනිව මාගේ පමණක් වෙහෙසක් නොවේ. වයිටලයිස් අපේ කණ්ඩායමේ දහඩියත් මහන්සියත් මේ තුල නිදන්ගතව ඇත. එම මෙහෙය සතුටින් කළ වයිටලයිස් මාගේ කණ්ඩායමටත් මාහා රැඳෙමින් යාපනයේ අසිරිය විඳගත් ප්‍රේක්ෂක ඔබ සැමටත් මාගේ හද පිරි බැතිය මෙයින් පිරිනමමි. මම තමාෂා ජයසූරිය. මම මීට කලින් ජෙෆ්න ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ තරම් ගොඩක් ලොකේෂන්ස් තියෙනවා කියලා බලන්න මම දැනන් හිටියේ නෑ. ඒක දන්නේ මම මේ ජර්නි එකේදී. Hi, what's your name? I'm Saraf. And this is our loving friend, Myra. මම ගොඩක් කාලෙක ඉඳන් ජැප්න වලදී ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න ආසාවෙන් හිටියේ. මේ සැරේ අපේ ටුවර් එකේදී මට ඒ chance එක ලැබුණා. අපි ගොඩක් ෆනි විදියට මේ ටුවර් එක කරා. ඇත්තටම අපේ ක්‍රූ එකත් මාරම සපෝටිව්. ජැප්න කියන්නේ ඉතින් අපි හැමෝම ඇවිල්ලා එක සැරයක් හරි ටුවර් කරන්න ඕන පැත්ත. ඇත්තමයි මේ ජැෆ්න ටුවර් එක හරිම ෆන්. ඒ වගේම මේ ලබාගත් එක්ස්පීරියන්ස් එක ඉතාමත් වටිනවා. අපිට මේ යාපනයේ කෑම ඒ වගේම අපිට යාළුවෝ හම්බුණා. ඉතින් මේ අපි ටීම් එකක් විදිහට මේ කරපු වැඩේ මාර් විදිහට එක්ස්පීරියන්ස් එකක් වුණා මේ ජැෆ්න ටුවර් එක. මම ෂේඩ් එකකට හයින් කරන්න බැරි මාල්ලේ. මාල්ලේ මම ෂේඩ් එක හයින් කරන්න බැරිද? ඔය ගත්තද මගේ ෂේඩ් එක? ඇත්තට මිස් ට්‍රැවල් ක්‍රූ එක මේ ජර්නි එකේදී කරන්නේ ඔයාලට ඇවිල්ලා බලන්න පුළුවන් විදිහේ ගොඩක් ලොකේෂන්ස් පොඩි කාලෙක කවර් කරලා ඔයාලට ආලින්දයට ගෙනල්ලා දෙන එක. ඇත්තටම කිව්වොත් ඔයාලට පුළුවන් දවස් 5ක් වගේ ප්ලෑන් කරලා මේ ලොකේෂන්ස් වලට බලන්න આવොත් හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඉතින් හැමෝම ජැෆ්නා එන්න කියලා ආරාධනා කරනවා.
ෂා අපි දැන් ඇවිල්ලා ඉන්නේ කුරුල්ලු ගොඩාක් මැදි කරගෙන වීඩියෝ කරන්න. මම ලබන අත්දැකීම් ඒ විදිහටම ඔයාලටත් ලබන්න අවස්ථාව මේ විදිහට මම උදා කරලා දෙනවා. ඉතින් මේ දේවල් තමයි අපේ ජීවිතේ අපිට ලැබෙන්න ඕනේ නේද? මේ අත්දැකීම් එක්ක අපි ජීවිතේ අපි මේ ලබන පන්නරේ සහ මේ எல்லோருக்கும் வணக்கம். நான் இப்போ நிற்கிறேன் யாழ்ப்பாணத்திலே. මේ ක්‍රූ එකත් සමග වැඩ කරේ මම දෙමළ ට්‍රාන්ස්ලේටර් විදියට. ඉතින් මේ ඇයට අපහසුයි මේ යාපනයේ කට්ටියගේ භාෂාව අපහැදිලි. ඒ නිසා මම ඒකට මේගොල්ලන්ට කතා කරන්න පහසු වෙන විදිහට මම සහයෝගයක් ලබා දුන්නා. මම නම් ඉතින් පොළට ආවේ ටිකක් රෑ වෙන්න. හේතුව මම දන්නවනේ ඉතින් මේ පොළ වහනේ 9ට කියලා. ඉතින් අපි බලමු මුදලාලි මහත්තයෙක් එක්ක කතා කරලා මේ දවස්වල බිස්නස් කොහොමද කියලා. வியாபாரம் நல்லமா? நல்ல வியாபாரம். இங்கே வந்து சாமான் தான் எல்லாம் விலை குறைச்சி போடுவோம் நியாயமான விலைக்கு. இதெல்லாம் මේ යාපනයේ සංචාරයේදී මම තේරුම් ගත්ත දෙයක් තමයි මේ පුංචි ලංකාවේ විශාල විවිධත්වයක් තියෙන බව. නමුත් මනුෂ්‍යත්වය අතින් අපි සියල්ලන්ම සමාන බව. ඒ නිසා මම ඔබ සැමට ආරාධනා කරනවා ජීවිතය සංචාරය කරනකොට එක සැරයක් හරි යාපනයට එන්න කියලා. පොත් කියවන්න කැමති අපේ පොත්ගුල්ලන් ආස වෙන තැනකට තමයි මම දැන් මේ ඇවිල්ලා ඉන්නේ. යාපනයේ අවට සංචාරය කරන ඔබ පොත් කියවන්න කැමති නම් ඔන්න ආස කරන තැනක්. මගේ මේ පිටිපස්සෙන් පේන්න තියෙන්නේ යාපනයේ நான் தமிழ் தெரியாது. ஆயுபோவான் வணக்கம். අවසාන ගමනට කලින් ගමන යන්න. මොකද අවසාන ගමන යන්න හදන යාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක. හරි හරි අපි ලාස්ට් එක. ඕ. ඒක බරයි. ඉස්සයි දුරකෝ. කකුල් දෙක ගත්තා. හරි ගත්තා. ඔයා හොරට සතර වාඩි වෙන්නකෝ. මට සතර වාඩි වෙන්නකෝ. බරයි. கண்ணாதும் ஏதோ ஒரு பாற்று என் காது கேட்கும் கேட்கும் போகலாம் யாருக்கு கண்ணாதும் சிந்து குதிக்குவதேயனே
ඔන්න අම්මායාගේ ප්‍රථම අදාගෙනවා. ඌවට පස්සේ ඉතින් මට නෙවෙයි දෙන්නේ. ඒ වගේම අනිවාර්යයෙන්ම කියන්න ඕනි කාරණාවක් තමයි මේ කලාපය පුරා විද්‍යාත්මක කලාපයක් විදිහට නම් කරලා තියෙනවා. ඔය එක හරියද? හරි වහිනවා. අපිව ජීවත් කරවන්නේ අපි ලබන අත්දැකීම් වගේම බලාපොරොත්තු වලින්. යාපනයේ මගේ සංචාරයේ මම ලැබපු අත්දැකීම් එක්ක මම ඉගෙනගත දේවල් බොහෝමයි. ඉතින් මගේ හිතේ තවත් පුංචි බලාපොරොත්තුවක් තියෙනවා. අනිවාර්යෙන්ම තව එක පාරක් හරි මම යාපනයාවට සංචාරය කරනවා කියලා. ඉතින් ඒ බලාපොරොත්තුවත් එක්ක මේ සූදානම් වෙන්නේ ඔබේ නිවසින් සමුගෙන යන්න. එහෙනම් This is Miss Traveller Tamasha's Diary in Jaffna.